මිනිස්සු මැදට යන්නේ ගුණවතෙක් විදිහට. අරහං ඒ හිතේ කෙලෙස් නෑ. ඒකයි අරහං කියන්නේ. වීත රාගී, වීත දෝෂී, වීත මෝහී. ඒ බුදුරජාණන් වහන්සේ මිනිස්සු අතරට යන්නේ යමක් නොදැනගෙන නෙවෙයි. ස්වයම්භූ ඥාණයෙන් සියල්ල අවබෝධ කරලා. ඒකට තමයි සම්මා සම්බුද්දයි කියන්නේ. ඒ මිනිස්සු අතරට යන්නේ අනන්ත ඥානයකින්, අනන්ත චරණ ධර්මයකින්. අවබෝධයත් අවබෝධයට අනුව හැසිරීමත් එක්කමයි යන්නේ. ඒකට කියනවා විද්‍යාචරණ සම්පන්නයි කියලා. ඒ බුදුරජාණන් වහන්සේ මිනිස්සු අතරට බොමුලින් වැඩියේ සුන්දර ජීවිතයකින්. සුන්දර ජීවිතයක්, සුන්දර නිවනක්, සුන්දර ශාන්තියක්, සුන්දර ගමන් මගක් අවසන් කරලා ඊතරට වැඩිය සොඳුරු කෙනෙක් සුගතයි කියලා කියනවා. ලෝකේ කිසිම රහසක් මගේ බුදුරජාණන් වහන්සේට නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේට ලෝකවිදු කියලා කියනවා. දමණය වෙන වීම පිණිස පින් තියෙන කුසල් තියෙන කෙනා කොයි විදියට හිටියත්, මිනි මර හිටියත්, ඇඟේ වස්ත්‍රයක් නැතුව පිස්සියක් විදිහට දුවගෙන ගියත් එයාව දමණය කරන්න පුළුවන්. අනුත්තර පුරුෂ ධම්ම සාරති. දෙවියන්ට මිනිසුන්ට විසඳා ගන්න බැරි ඕනම ප්‍රශ්නයක එකම විසඳුම බුදුරජාන් වහන්සේ. බුදුරජාන් වහන්සේ දෙව් මිනිසුන්ට ශාස්ත්‍රුන් වහන්සේ සත්තා දේව මනුස්සානම්. ඒ පුජ්‍යලයාට ඒ කෙනාට තේරෙන විදිහට, වැටහෙන විදිහට අර්ථ ධම්ම නිරුත්ති පටිභාන සහිතව මధుර මනෝහර ශ්‍රී සද්ධර්මය දේශනා කරන්න මගේ බුදුරජාණන් වහන්සේට පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේට බුද්ධයි කියලා කියනවා. ඒ තරම් මහා පින්වන්ත කෙනෙක්. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 ව්‍යංජන, කේතු මාලා, රංසි මාලා, භ්‍යාම ප්‍රභා, බුද්ධ රශ්මි දහරා සහිතව පින් සිරුරකින් යුක්තයි, පුණ්‍ය ඥානයකින් යුක්තයි, අනන්ත නුවණකින් යුක්තයි, වෙහෙස නොවන ජීවිතයකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ තරම් පින්වන්ත කෙනෙක් තුන් ලෝකේම නැහැ. ඒකට කියනවා භගවා කියලා.